ගවේෂී අපේ යාපනයේ ගමන පිළිබඳව ඔබට මීට කලින් බොහෝ තොරතුරු අපි ගෙනාවා. ඉතින් අපි අද යාපනයේ දෙවැනි කොටසේ කරුණු තමයි අද ඔබට අපි ගෙන දක්වන්නේ. සවස 3:00ට පමණ ඩෙල්ෆ් දූපතෙන් පිටත් වුණ අපි නාගදීපයට පැමිණෙන විට හවස 5 විතර වුණා. මුහුදුරළ සැර වැඩි වුණ නිසා අපි හිමින් තමයි ගමන් කළේ. නාගදීපයට යන ඔබ දැනුවත් විය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි නාගදීප පන්සලට ඔබ යනවා නම් හවස 4ට කලින් අනිවාර්යෙන් යන්න උත්සාහ කරන්න. අපි අද්දිත් 5යි ඒ යන වෙලාවෙත් නාගදීප පන්සල පිරිසිදු කරමින් හිටියේ. ඒ වෙලාවට යන එක නුසුදුසුයි. ඒ නිසා 4ට කලින් යන්න උත්සාහ කරන්න. ඔබට නාගදීපේ හා ඩෙල්ෆ් යනවා නම් මේ තිරේ දිස්වෙන වේලාවල් වලට යන්න පුළුවන්කම තියෙනවා. අපි ඉක්මනින්ම නාගදීප විහාරයට ලං වුණා. බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩිය නාගදීපයටයි. ඒ සිදුවේ බුද්ධත්වයෙන් වසර 5කට පසු එළඹුණු එක් බක් මස අමාවක පොහෝ දිනකයි. මේ වන විට අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්වය මහා මංගල්‍ය සිදුවී වසර 2600 ගණනක් ගත වී තිබෙනවා. එනිසා වංශකතාවන්හි සටහන් ඉතිහාසයේ විසින් රැගෙන තොරතුරු ජනශ්‍රුති ඔස්සේ මේ නිරවුල් තැනකට එළඹීමට අපි උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නොවෙතත් ඉතා පැරණි වංශකතාව දීපවංශය, මහාවංශය සහ සමන්ත පාසාදිකා වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳව විස්තර කර තිබෙනවා. ඒවට අනුව බුදුන් වහන්සේ වැඩිය බව සඳහන් වන නාගදීපය නිශ්චිත එක් ස්ථානයක් නොවන බවත්, ඒ දවස නාගදීපය යනු උතුරු ප්‍රදේශයට අයත්වන වපසරියක් බවත් වියතුම් බහුතරයෙක්ගේ මතය වී තිබෙනවා. 1936 වසරේදී හමු වූ වල්ලිපුරම් රන්තහඩු ලිපිය මේ සනාථ කළ හැකි සාක්ෂියක් ඉතිරි කර තබා තිබෙනවා. බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවී ඇති ඒ සිංහල අරුත වන්නේ යහපතක් වේවා. වසභ මහා රජුගේ රාජ්‍ය කාලේ ඉසගිරි නම් ඇමති නාගදීපේ පාලනය කරමින් බඳකර අතන නම් ගමේ පියංගුක තිස්ස විහාරය කරවන ලදී යන්නයි. මේ ලියා ඇත්තේ වසභ රජුගේ කාලය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 67ත් 111 යන කාල සීමාවෙයි. මේ පිළිබඳව නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය නැමැති ග්‍රන්ථයේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හිමියෝ මෙසේ ප්‍රකාශ කරනවා. යාපනයේ එදා හඳුන්වා ඇත්තේ නකදිව හෙවත් නාගදීපය යනුවෙනි. මේ අඩුතරමේ අලිමංකඩත් උතුරට ඇති මුළු මහත් ප්‍රදේශයේම හැඳින්වූ පොදු නාමයේ විය යුතුය. මුලින් දක්වා ඇති පරිදි අද නාගදීපය යනුවෙන් හඳුනාගන්නේ දිගටි කුඩා බිම් තීරයකි. මේ මුහුදෙන් වට වූ කුඩා දූපතකි. මේ දූපත නයිනතිව් යනුවෙන් හැඳින්වේ. එහෙත් පුරාතන නාගදීපයේ ඒ පමණක් නොවන බව පැවසෙයි. වංශකතාවල සඳහන් වන පරිදි නාගදීපයට බුදුන් වහන්සේ පැමිණියේ නාග ගෝත්‍රිකයන් වූ මහෝදර මාමත්, චූලෝදර බෑනාත් යන ඥාතීන් නාරජුන් අතර මිනි පළඟක් නිසා හටගන්නට ගිය සංග්‍රහමේ නවතාලීමේ අරමුණෙනි. යුද්ධයට සැරසී සිටි තැන අහසේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සමගි වූ නාග ගෝත්‍රිකයෝ යුද්ධයට නිමිත්ත වූ මිනි පළඟ බුදුරජාණන් වහන්සේ වෙතට පූජා කරනවා. බුදුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාම භූමියෙහි කිරිපළු රුකට අරක්ගත් සමිද්දි සුමන නම් වෘක්ෂ දේවතාවද මේ සංචාරයට එකතු වී බුදුන් වහන්සේ වඩින විට ජේතවනාරාම පොළවෙන් උදුරාගත් එම වෘක්ෂය සේසතක් මෙන් ඉහළගෙන පැමිණියා. බුදුන් වහන්සේ වෙත පූජා කළ මිනි පළඟද කිරිපළු රුකද උන්වහන්සේ නැවත නාරජුන් වෙතටම තිලින කරමින් මෙසේ වදාළසේක. නාගරාජයනි, මාගේ පාරිභෝගික චෛත්‍ය වඳි වූ නාගේනි, ඒ තොපට වැඩ පිණිසද සැප පිණිසද වන්නේය.
සංග්‍රාමයට සූදානම් වූ එම භූමියෙහිම කිරිපළු රුක පිහිටුවා මිනි පළඟද තබා නාරජවරුන් විසින් සෑයක් කළ බවත් එය කිරිපළු සෑය නොහොත් රාජායතන චෛත්‍ය ලෙසින්ද ප්‍රකට වූ බව කියවෙයි. මේ රාජායතන චෛත්‍යයේ ස්ථීර වශයෙන්ම පිහිටියා වූ තැන කොතනදැයි යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුර තවමත් සොයාගෙන නොමැත. පලාලි සිට කංකසන්තුරේ මාර්ගය ගමන් කර යාපනයේ කඳුරුගොඩ විහාරයට පැමිණිය හැක. මෙහි පාදාගෙන ඇති ස්තූප 20ක් පමණ වේ. මෙහිදී හමු වූ පාත්‍රා කැබැල්ලක ක්‍රිස්තුපූර්ව දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර සටහන් තිබෙන බව කියවේ. දෙවැනි අක්බෝ රජතුමා ක්‍රිස්තු වර්ෂ 64ත් 614ත් අතර කාල සීමාව තුළ නාගදිවයිනෙහි රාජායතන ධාතු ගෘහය කර වූ බව වංශකතාවල දැක්වේ. මෙතනදී පුරාවස්තු රාශියක් හමු වී ඇති නිසා එම භූමියේ රාජායතන චෛත්‍යයේ තිබූ ස්ථානයේ විය හැකි බව ඇතෙමෙක් අනුමාන කරයි. කෙසේ වෙතත් අද අප වැඳුම් පිදුම් කරන නාගදීපේ නමින් හඳුන්වන්නේ නයිනතිව් නැමැති දූපතින් වට වූ පුදබිමටයි. අද ලක්ෂ සංඛ්‍යාත වූ බහුතර බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිහිපත් කරන්නේ මේ පුදබිමේ සිටයි. 1505 පෘතුගීසි ආක්‍රමණයේදී මෙහි තිබූ විහාරස්ථානයේ විනාශ වූ බවත් ඉන්පසු නාම ශේෂව තිබූ මෙතන 1930 වසරේදී චෛත්‍යයක් ගොඩනැගූ බවත් සඳහන් වේ. කාලාන්තරයක් මිනිස් సంతානයේ කාවැදුණු විශ්වාසයන්ද මුලින් උපුටා උදුරා දැමිය නොහැක. ධාතු ගර්භයක පූජා වස්තුන්සේ එයද හද ගැබෙහි නිදංගත වීම නොවැළැක්විය හැකිය. නාරජුගේ යුද උණුසුම තුරන් කිරීමට බුදුන් වහන්සේ අහසේ පලක් බැඳ හිඳිමින් ප්‍රථමයෙන් මහා අන්ධකාරයක් මැවූ බවත් ඉන් සටන්කාමින් බියට පත් වූ බවත් කියවේ. දෙවනුව එම බිය තුරන් කිරීමට මහා ආලෝක කදම්බයක් විහිදුවාලිය කෝපාවිෂ්ට අඳුරු පටලේ ඉරා දැමූ ඒ අරුණාලෝකයට මුළු උතුරු කරයම ආලෝකවත් වූවා නොඅනුමානය. උතුරු කරේ නිල් දියවර මැද දිලෙනා නාගදීප පුදබිම බොඳු දන සිත් නිවනා බුදු සිරිපා පහසින් පිම්බිම සනහා සම්බුදු ගුණවල දසතම පැතිරේවා සම්බුදු ගුණවල දසතම පැතිරේවා දසතම පැතිරේවා. මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුරාණේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. வாசம் யாழ்ப்பாணம் எம் மக்களின் புன்னகை அதன் சொர்க்கம் பனை மரக்காடுகள் ஆடும் அந்த பச்சை வயல்கள் பாடும் நல்லூர் கோயில் மணியோசை எங்கும் நிம்மதி தரும் ஒரு ஆசை துள்ளும் கடலோரம் காத்து நம் நெஞ்சில் வீசும் அன்பு ஊற்று அலைகள் தாளாட்டும் நயனாதீவு அன்னை நாகபூஷணி உறையும் தீவு நாகதீப புத்தரின் பாதம் இங்கு நாடும் தேடும் அமைதிக்கீதம் சுட சுட யாழ்ப்பாணத்
பெருமை இது வாழும் காலமெல்லாம் இனிமை யாழ்ப்பாணம் எங்கள் யாழ்ப்பாணம் யாழ்ப்பாணம் எங்கள் யாழ்ப்பாணம் කළුගල් පවුරු මතලියවුණු අතීතේ සෙල්ලිපි අතර සැඟවී ගිය පුරාණේ උරුමය සොයා යන චාරිකා දීපගවේෂී නාගදීප වන්දනාවෙන් පසු අපි පසුදා උදේ ගමන් කළේ කදුරුගොඩ විහාරයටයි. යාපනයේ ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනවාසයක් බවට පත්වෙනවා. එයින් කන්ද රෝඩේ යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශය හඳුනාගෙන ඇත්තේ ලංකාවේ 4 වන මානව ජනාවාසය ලෙසයි. එමෙන්න මේ වර්තමාන යාපනයේ ප්‍රදේශයේ වැදගත්ම පුරාවිද්‍යා භූමියයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය අනුරාධපුරයේ කේන්ද්‍ර කරගනිමින් නැවත පැතිර යද්දී යාපනයේ බෞද්ධ සංස්කෘතික පිබිදීමක් නැවත ඇති වූ බව පෙනේ. අනුරාධපුරයට ඉන්දියාවේ සිට ශ්‍රී මහා බෝධි අංකුරයේ වැඩමුණු ලැබුවේ යාපනයේ අර්ධද්වීපයේ හරහා වීම ඊට හේතුවක් වූවා විය හැකියි. සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි අංකුරයේ වැඩම කරද්දී වැඩම කළ බව කියන රහතන් වහන්සේලා 69ක් වැඩ සිට අපවත් වූ බව කියන විහාරයක් යාපනයේ ඇත. ඒ යාපනයේ චුන්නාකම් මන්සන්දියෙන් බටහිර දෙසට කිලෝමීටර් 3ක් පමණ ගිය විට හමුවන කන්තරෝඩේ හෙවත් කඳුරුගොඩ විහාරයයි. මෙහි විශේෂත්වය වන්නේ ලංකාවේ වෙනත් කිසිම තැනක දක්නට නොමැති ආකාරයෙන් එකම ආකෘතියකට ප්‍රමාණය කුඩා දාගැබ් රාශියක් එක ළඟ ගොඩනගා තිබීමයි. මේ දාගැබ් මෙහිදී අපවත් වූ රහතන් වහන්සේලා 69ගේ ධාතු නිදන් කොට තැනූ ඒවා බවට විශ්වාසයක් ඇත. රහතන් වහන්සේලාට දානීය පිරිනැමූ හතු ව්‍යංජනයක් විසවීමෙන් 69ම අපවත් වූ බව ජනප්‍රවාදයේ පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේදී උන්වහන්සේ මේ විහාරස්ථාන පරිශ්‍රයටද වැඩම කොට සමවත් සුවෙන් ගත කළ බව ජනප්‍රවාදයේ පවතිනවා. ශ්‍රී මහා බෝධි අංකුරය ශ්‍රී ලංකාවට වැඩම කිරීම අනුස්මරණය කිරීම සඳහා වසරක් තුළ දේවානම්පියතිස්ස රජතුමා නාගදිවයිනේ ඉදිකළ සිද්ධස්ථාන 3ක් ගැන මහා වංශයේ සඳහන් වෙනවා. ඒවා නම් තිස්ස විහාරය, ජම්බුකෝල විහාරය හා පාචිනාරාමයයි. මහනුවර යුගයේ රචිත විහාර හා පුදබිම් නාමාවලිය වන නම් පොත හෙවත් විහාර අස්නෙහි විස්තරය අනුව මේ පාචිනාරාමය අද කදුරුගොඩ විහාරයේ බව හඳුනාගෙන ඇත. මේ පරිශ්‍රයන් සොයාගත් 4 වෙනි කාශ්‍යප රජුගේ ටැම් ලිපියක ඔහු මේ විහාරයේ වෙත කරන ලද ප්‍රධානයන් පිළිබඳව සඳහන් කොට තිබෙනවා. එමෙන්ම පළමුවන පරාක්‍රම බාහු, නිස්සංක මල්ල, ලීලාවති, බුවනක බාහු ආදි රජවරුන්ද මෙම විහාරයට අනුග්‍රහ දක්වා ඇති බව කියවෙනවා. ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් දුර්වල තත්ත්වයකට පත්ව යාපනයේ පෙදෙස බෞද්ධ නොවන පාලකයන් අතර පත්වීමෙන් පසු යාපනයේ පාලනය කරමින් සිටි දෙවන සංගිලි නැමැති පාලකයා කදුරුගොඩ විහාරයේ විනාශ කළ බව පෙනේ. පසුව මේ පෙදෙස් පෘතුගීසීන් අතටද පත්වීම නිසා මේ විහාරයේ නටබුන් බවට පත්විය. මේ නටබුන් සහිත භූමිය 1917 දී පමණ යාපනයේ දිස්ත්‍රික් විනිශ්චයකාරතුමකු වන ආචාර්ය පෝල් පීරිස් මහතාගේ අවධානයට ලක්විය. ඔහු මේ භූමියේ ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්කර වූ බැවින් ඉංග්‍රීසි පාලකයන් විසින් මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිත කලාපයක් ලෙසට ප්‍රකාශයට පත් කරනු ලැබීය.
1917 අතර කාලයේදී පළමුවරට මෙහි කැනීම් කටයුතු සිදු කොට ඇත. 1970 දශකයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි මැතිනිය ප්‍රමුඛ කණ්ඩායමක්ද සමග කැනීම් කටයුතු සිදු කර ඇත. මේ කැනීම් වලදී අඩි 23ක පමණ විස්කම්බේ ඇති දාගැබක්, අඩි 6.12 පමණ විස්කම්බේ ඇති විවිධ ප්‍රමාණයේ දාගැබ් හා දාගැබ්වල පාදම් රාශියක්, බුදු පිළිමයක කොටස්, සිරිපතුල් ගලක්, කොරවක් ගල්වල කොටස්, කොත් කැරලි, උපදැමූ උළු, ලෝහ කැබලි, කාසි වර්ග, ගඩොල් හා වලං කැබලි, බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන්, වීදුරු කැබලි, පබුළු ආදී අනුරාධපුර යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 910 පමණ කාලය දක්වා කාලයට ගැනෙන පුරාවස්තු රාශියක් හමුව තිබේ. මෙහි ඇති විශාල දාගැබ වන්දනාමාන කටයුතු සඳහා යොදා ගන්නට ඇති බවත්, අනෙක් දාගැබ් පෝගු දිවයිනේ සිට අපවත් වූ රහතන් වහන්සේලාගේ බවත් විශ්වාස කෙරේ. රහතන් වහන්සේලාගේ ජේෂ්ඨත්වය අනුව දාගැබ්වල ප්‍රමාණය තීරණය කරන්නට ඇතැයිද විශ්වාස කරනවා. පසු කාලීනව ප්‍රදේශයේ පැවති වාතාවරණය නිසා මේ පුරාවිද්‍යා භූමිය බොහෝ දෙනාගේ මතකයෙන් ගිලිහි ගොස් තිබේ. මුල් කාලයේදී එය අක්කර 7ක පමණ පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් බවට පත්ව තිබුණු නමුත් පසුව අනවසර අත්පත් කර ගැනීම නිසා එය අක්කර 2ක් පමණ භූමියක් බවට පත්ව ඇත. ප්‍රදේශයට සාමය උදාවීමෙන් පසු මේ භූමිය රජයේ හමුදාවේ ආරක්ෂාව යටතට පත්විය. ඉන්පසු 2011 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන්, යාපන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හා ආචාර්යවරුන් ආදී රැසකගේ දායකත්වයෙන් නැවත කැනීම් සිදු කොට ඇත. මේ ප්‍රතිඵලයක් ලෙස මේ භූමියෙන් පාත්‍රයක්, බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන්, මැටි මුද්‍රාවක්, සත්ත්ව කොටස්, පබළු කාසි, වීදුරු, කාණේලියන් මුදු ආදී පුරාවස්තු රාශියක් සොයාගෙන ඇත. කදුරුගොඩ විහාර පරිශ්‍රයෙන් සොයාගත් පුරාවස්තු යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුරාණේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.